දැන් වෙලාව හවස 6ට විතර ඇති. ඉතින් මම මේ ඇඟපොත සෝදගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගිලන්පස ටිකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද චුට්ටක් විතර පරක්කු වුණා බබාට ක්ලාස් ඉවර වෙලා ගෙදර එක්කන් එද්දී 5:45 විතර වුණ නිසා ඒ ඇවිත් චූටි දේවල් ටිකක් තිබ්බා අස්පස් කරලා ඉක්මනටම ඇඟ සෝදගත්තා. ඔන්න ඉතින් දැන් මල් පහන් පූජා කරලා රෑට මොනා හරි කන්න හදන්න ඕන. රයිස් ටිකක් හදනවයි කියලා හිතුවා. රෑටත් බත් ලෝලුත් කන්න බැරි නිසා ඔය චිකන් ටිකක් බිත්තර ටිකක් දාලා කවලම් කරලා පොඩි රයිස් එකක් හදාගන්නවා කියලා තමයි අපි තුන්දෙනා හිතුවේ. ඔන්න ඉතින් දැන් ගිලන්පස ටිකත් හදාගෙන ඉවරයි. දැන් ඉතින් මල් පහන් පූජා කරලා ඒ දේවල් ටික කරගත්තාම ඉතින් ඒ වැඩේත් ඉවරයි. ඕන දැන් ඉතින් මේ රෑට උයාගන්න ඕන. ඉතින් දැන් වැඩ ඔක්කොම වගේ ඉවරයි හවස කරා. දැන් තියෙන රෑට උයලා කාලා බීලා ඔය එකතු වෙන භාජන පොඩි ඒව මේව ටික සෝදලා ඒ ටික කරලා ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ. මේ දවස්වල ඉතින් ඉස්කෝලේත් නිවාඩු නිසා මේ එහෙම කරන්න ලොකුවට වැඩකුත් නැහැ. මෙයාලගේ පාඩම් වැඩ ටිකක් කොහොමනා හරි බලලා රෑට නිදාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඒ අතරේ මෙයාත් ඇවිල්ලා මට එකතු වෙච්ච භාජන කෝප්පේ ටික සෝදලා දෙනවා. ඉතින් එයා එහෙම දැක්කහම කරනවා. මමත් ඉතින් එපා කියන්නේ නැහැ. මොකද පුංචි කාලේ ඉඳලා මේ දේවල් පුරුදු වෙන්න ඕන. හැබැයි තාත්තා නම් බනිනවා විම් එහෙම අත ගන්න දෙන්න එපා කියලා. ඒ වුණාට ඉතින් කමක් නැහැ කියලා මට හිතෙනවා. පොඩි කාලේ ඉඳලා මේ දේවල් පුරුදු වෙන්න ඕන. එතකොට අපිට හදිසි අසනීපයක් හැදිච්ච වෙලාවකට උනත් එයාලට ඒ දේවල් ලස්සනට කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අනිත් එක්කෙනා මං දැන් උයනකම් මේ මෙතෙන්ට වෙලා මාත් එක්ක එක එක කෝලම් කර කර ඉන්නවා. ඉතින් ඔය රයිස් හදනවයි කියපු නිසා තමයි ඔන්න ඔහොම ඔතෙන්ට වෙලා ඉන්නේ. බත් හදනවයි කිව්වනම් ඉතින් ඔහොම ආසාවෙන් බලන් ඉන්නේ නැහැ. බත් කන්න ඉතින් පොඩි බබාලා කොහොමත් හොරයිනේ. ඉතින් ඒක නිසා මේ එයාලත් ආස නිසා තමයි මම දැන් එයාලා ආස විදියට කෑම ටිකක් හදලා දෙන්න හදන්නේ. ඉතින් මං දරත් තියෙන නිසා දරලිපේම තමයි මේ හදාගන්නේ. චිකන් ටික බැදලා බිත්තර දාලා එළවලු ටිකත් කවලම් කරලා ඒක වෙනම පැත්තකින් තියලා මේ තමයි මේ ඔය බත් එක නම් රයිස් කුකර් එකට ගහලා තිබ්බේ. ඒකත් දැන් හැදිලා ඉවරයි. ඒ ටික ඊට පස්සේ ඉතින් කවලම් කරලා ගන්නවා. ඉතින් ඇත්තටම දර තියෙනම් මේ ගෑස් ලිප වගේම තමයි ඇත්තටම ගෑස් ලිපටත් වැඩිය ඉක්මනට උයාගන්න පුළුවන්. කෑමත් හරි රසයි. ඉතින් ඒ වුණාට ඉතින් මම මගේ ළඟ තියෙන ලිපවල් දෙකටම ගොඩාක් ආදරේ. දර ලිපටත් ආදරේ, ගෑස් ලිපටත් ආදරේ. මොකද මං
මේ දෙකෙන්ම හරිම ආසාවෙන් ආදරෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මම ඒ දෙන්නටම ගොඩක් ආදරෙයි. මේ ඕන් ඉතින් පස්සේ බාගෙට උය ඉන්න ගමන් තමයි මතක් වුණේ ඉස්සරහ දොර වහලා නැහැ කියලා සාලේ. ඉතින් අපි පිටිපැත්තේ කිචන් එකේ ඉඳන් උයන කරන නිසා මේ ඉතින් මේ ඉස්සරහ දොරත් වහගත්තා. අද මගේ එළියේ මේ එළියට දාලා තියෙන්නේ ඇතුලේ තිබ්බ මල් පැල ඒව ඔක්කොම ඉතින් අවුවට තියන්නත් ඕනේ ඒවා. ඒක නිසා ඒ දේවලුත් අවුවට තිබ්බා. ටික දවසක් තියලා ඉතින් ආයෙ ගෙයි ඇතුලට ගන්නවා. ඕන්න බලන්න ඉතින් මං උයන අතරේ මේ දෙන්නගේ රණ්ඩුව. එපා රණ්ඩු වෙන්න බැටියෝ. දැන් නවත්තන්න. ඔන්න ඔය විදියට තමයි ඉතින් රෑ කෑම හදාගත්තේ. ඇත්තටම ගොඩක් රසට තිබුණා මේ කෑම එක. බබාලා දෙන්නත් ගොඩක් ආසාවෙන් කෑවා. වෙනතට වැඩිය පතුත් කෑවා. ඉතින් ඔය විදියට තමයි රෑ කෑම හැදුනේ. ඉතින් ගොඩක් දුරට මම මේ මෙහෙම ගෙදර තමයි කෑම හදලා දෙන්නේ. හස්බන්ඩ් ආපු දවසට තමයි ඉතින් මොනවා හරි එයාලට ආස නිසා කලින් ගෙනල්ලා එහෙම කෑම දුන්නොත් මේ කන්නේ. එහෙම නැත්නම් ඉතින් මං හැමදේම එයාලට මේ ගෙදර හදලා දෙනවා. ඉතින් දැන් කාලා බීලා ඔක්කොම ඉවර වෙලා කුස්සි දෙකම මං අස්පස් කරගත්තා. ඉතින් මේ ඔක්කොම ටික දැන් පිරිසිදුව අස් කරගත්තා. ඉතින් ගොඩක් දවස්වලට මේ විදිහට අස් කරලා තියාගන්නවා. ඉතින් බැරි වෙන දවසුත් තියෙනවා. බොරු කියන්න ඕනේ නෑනේ. හැමදාම දවස ගානෙම මේ වගේම පිළිවෙලට කරගන්න බැරි දවසුත් තියෙනවා. ඉතින් එහෙම දවසට අතෑරලා දාලා නිදා ගන්නවා. ආයි පහුවෙනිදා උදේ පාන්දර පිරිසිදුව අස්පස් කරගන්නවා. ඉතින් අපි මිනිස්සුනේ අපිට බැරි වෙන දවසුත් තියෙනවා. ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන් දවසුත් තියෙනවා. ඉතින් පුළුවන් හැම දවසකම මේ වගේ ලස්සනට අස්පස් කරගන්න අමතක කරන්නෙත් නැහැ. ඉතින් ඔන්න කුස්සි දෙකේ වැඩි ඉවර වෙලා සාලේ පැත්තට ආවා. සාලෙත් ඉතින් ඔන්න දැන් අතුපතු කා ගන්නවා. ඔන්න දැන් මුළු ගේම පිරිසිදුයි. දැන් වෙලාව රෑ 10ට විතර කිට්ටු කරලා එළියත් ඉතින් හොඳටම කරුවලයි. මං ලයිට් එක දාගත්තෙත් නැහැ. ඉතින් ඕ විදියට තමයි මගේ රෑ වැඩ ටික ඉවර වුණේ. ඉතින් මෙතනින් අදට නවතින්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාට තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.